ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 O level ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් වෙනවද නැද්ද කියන කාරණය හා විශේෂ කාරණා රසක් අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඒ තමයි අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක all press කරගන්න. එතකොට මම දාන අලුත් update ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් තව විශේෂ දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඒ තමයි O level ප්‍රතිඵල නිකුත් වෙන්න පැයකට කලින් හා O level ප්‍රතිඵල නිකුත් වුණ ගමන් අපි SMS දෙකක් ඔයාගේ mobile phone එකට නොමිලෙම එවෙනවා. ඉතින් ඔයාගේ phone එකෙන් 7-5ක්වත් අය කරගන්නේ නැහැ. ඉතින් SMS දෙකක් ගෙන්න ගන්න අවශ්‍ය නම් මේ වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක subscribe කරන්න. එතකොට අපේ SMS system එකට නිකම්ම ඔයාව add වෙනවා. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් 2025 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද රාත්‍රියේදී නිකුත් වේද නැද්ද? ඉතින් ගිය පාර O level ළමයින්ගේ ප්‍රතිඵල නිකුත් උනේ හරියටම 2025 ජූලි 11 සිකුරාදා මධ්‍යම රාත්‍රියේ තමයි O level ප්‍රතිඵල නිකුත් උනේ. ඉතින් ඒ වගේම අද දවස අනුමාන කරන්න පුළුවන් 2025 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් වෙයි කියලා අපිට පොඩි ඉඟියක් ලබා දෙන්න පුළුවන්. ඒ මොකද අපි එහෙම කියන්නේ සෙනසුරාදා ඉරිදා කියන දවස්වල හෝ සතියාන්තයේ O level ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුවන්නේ නැහැ. අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා කියලා අපි දැනුවත් කරනවා ඔයාලා හැමෝම. ඒ වගේම අද සිකුරාදා දවස තුල O level ප්‍රතිඵල නිකුත් උනේ නැත්නම් බොහෝ විට ලබන සතියේ නැතිනම් වෙසක් සතියේ සඳුදා දිනයේ හෝ සිකුරාදා දිනයේ O level ප්‍රතිඵල නිකුත් වෙන්න පුළුවන්. ඉතින් ලබන සතියේ සඳුදා හෝ සිකුරාදා කියන දින දෙකෙන් බොහෝ විට සිකුරාදා දිනයේ O level ප්‍රතිඵල නිකුත් වෙනවා. ඉතින් වෙනත් අය කියනවා ජුනි මුල සතියේ O level ප්‍රතිඵල නිකුත් කරනවා කියලා. ඉතින් ජුනි මාසය වෙනකන් ඉන්නේ නැහැ. මැයි මාසය තුලම O level ප්‍රතිඵල නිකුත් වෙයි කියලා අපිට පොඩි ඉඟියක් ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් සමහරු කියනවා O level ප්‍රතිඵල නිකුත් වෙන්න කලින් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරනවා කියලා. ඉතින් එහෙම දැනුවත් කරන්නේ නැහැ. එයාලා ප්‍රතිඵල නිකුත් කරාම තමයි නිවුස් වලට යන්නේ. ඉතින් මම ඒ ගැනත් ඔයාලව දැනුවත් කරා සමහර දෙනෙක් දන්නේ නැති නිසා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක තුලින් O level ප්‍රතිඵල නිකුත් වෙන දිනය සම්බන්ධයෙන් ඔබ යම් දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා අපේ channel එක subscribe කරන්න. ඉතින් මේ සම්බන්ධව ඔබේ අදහස් පහලින් comment කරන්න. ඉතින් අදට අපි සමු ගන්නවා. ඉතින් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.